ඉතින් අද අපි වෙනස් දෙයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද්ද? අද අපි ටවුන් එකට යන්න කියලා හිතාගෙන ආවා. ඒ වුණාට එක පාටම තීරණය වෙනස් වුණා. ඉතින් හිතුවා ඉතින් අද පොඩ්ඩක් මුකුත් අරගෙන ආවෙත් නැහැ. ඒ වුණාට තියෙන දේවල් වලින් හරි මොකක් හරි කරනවා කියලා. අපි දැන් පොඩ්ඩක් එළියට බැස්සා. ඉතින් අද ඔයාලත් එන්න අපිත් එක්ක අපි මොකද්ද කොහෙටද යන්න කියලා බලන්න. එහෙනම් අපි ගිහලා එන්නම් බයි. ඔන්න බලන්නකෝ අද අපි යන්නේ කොහෙද කියලා. අපිට මේ එකපාරටම ඇත්තටම හිතුණු දෙයක් නේද? දිනා ආවා. අපි යන්නේ ගොඩක් කට්ටිය දන්න තැනක්. නමුත් ගිහිල්ලක් නැත්නම් ඒකයි ඉතින් අපි අද ඔයාලටත් මේක පෙන්වන්න හිතුවේ. මෙන්න මේ තැනට තමයි අපි ආවේ. ඉතින් අද අපි වෙන මම දන්නවද මෙතන මොකක්ද කියලා. මේක තමයි ගම්පහ මල්වත. කට්ටිය දන්නවත් ඇති නොදැන ඉන්නවත් අයත් ඇති. ඉතින් දැන් අපි යමු. හරියට වෙනස් වෙලා තමයි. ඒ කියන්නේ අර ඉස්සර තියෙන ගස් කොළන් එහෙම ටිකක් අඩුයි වගේ නේද? මේ කට්ටිය ටිකක් අඩුයි වගේ නේ. ඉස්සරට වැඩිය. ඉස්සර ගොඩක් හිටියන කට්ටියනේ. බලන්නකෝ මෙයාගේ අවුට්ෆිට් ටිකද. ඒක ලස්සනයි. ඒක ෂෝක්කනේ. කොළ කෙල්ලෙක්. කොළ කෙල්ලෙක්. කොළ පාටයිනේ. ඔක්කොම කොළ පාටයිනේ. ඉතින් මේක තමයි ගම්පහ මල්වත්ත හෙවත් බොටනිකල් ගාඩන් එක. ඉතින් අර මේ හිටිච්ච ගමනක් ඉතින් ආවේ. අපි අද මේ මල්වත්තේ ඇවිදින හැම තැනම ඔයාලට පෙන්නනවා. යන් අපිත් එක්ක ඉන්න. හරි ලස්සන මල්වාස් එකක්. මල්වාස් ගොඩක්. මේ එන්ට්‍රන්ස් එකේ තියෙනවා තමයි ඉතින් මේ. තවත් මලක් ඉන්නවා මේ. යා. ඔයාලට පේනවද කපල් එකක් ඉන්නවා මේ? ෂූට් එකක්. ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? හරිම නිදහස්. මාර නිදහස්. ඒ කියන්නේ කොළ පාටයිනේ ඔක්කොම. අනිත් එක අපි සතියම වැඩට ගිහිල්ලා. ඔව් ඇත්ත. අද වගේ දවසක මෙහෙම එන්න තියෙන එක ඇත්තටම මාර නිදහස්. හරිම නිදහස්. කොළ පාට දකින්නවා කියන්නේත් මාරම ඒක මානසික නිදහසක්. දැන් ඉතින් අපි මුලින් මොනවද කරන්නේ අපි ඉතින්?
යමුකෝ. ගිහිල්ලාවට චැලෙන්ජ් එකක් කරමු. ඔව්. මම අද බලන්නකෝ මෙයා හිතන තියෙන දේවල්. අපි එනවා කියලා හිතද්දී මට නිකන් පොඩි අදහසක් ආවා. බලමු. ගිහලා බලමු නේද?
වෙලානේ ඉතින්. වහිනවා. එකපාරටම වැස්සක් ආවා. කමක් නැහැ ඉතින් මේ අපි ඇවිල්ලා ටිකක් වෙලා ගොඩක් වෙලා ගිහිල්ලා නේද වැස්සේ. ඔව්. පොතත් හැබැයි සෑහෙන දුරට කියෙව්වා අපි. අද දවසේ වගේ මෙතන. අපි ඉතින් ඇත්තම කිව්වොත් ටිකක් තෙමුණා වැඩි වුණා. අපි අද දවසේ මෙතන හින්දා ඉතින් අවුලකුත් නැහැ නේ. ඔව්. කොහොමද ගෙදරනේ? ගෙදරට යන්නේ. මොකද අඩු වෙන්නේ නැති වෙයි වගේ නේද? ඒක තමයි. වැස්ස අඩු වෙන්නේ නැති වගේ. ඉතින් අමුද? ගියා නම් හරි කියලා හිතනවානේ. ඔව් වැස්ස. අඩු වෙන එකක් නෑ වගේ තමයි. ඔයාද කියන්නකො අපි දැන් ඇවිල්ලා මොනවද කරේ කියලා? අපි දෙන්න නිදහසේ කතා කරා. එතකොට පොතක් කියෙව්වා. කිව්ව සෑහෙන දුරට කියෙව්ව හැබැයි අද ඒක. ඔව්. ඉතින් දැන් ඇවිල්ලා ගොඩක් වෙලානේ. අද මේ අර වැහි අඳුර හින්දාම මේ වෙලාව යනවා තේරුනේත් නෑ. ඉතින් අපි තීරණයක් ගත්තා. මේක පොයන්නේ නැති නිසා යන්නනේ. ගේම් එක කරන්න බැරි වුණා. ගේම් එකක් තියෙනවනේ මෙයාට. ඒක කරන්න බැරි වුණා. ඒක තමයි ප්‍රශ්නේ. අපි ඊළඟ දවසට ඒක දාගමු නේද? අපි ආයි කොහේ හරි යමු. ඒක කරමු. එහෙනම් ඉතින් අපි ගිහින් එන්න. අපි ගිහින් එන්නම්. බයි.